ඔයා දෙයක් ජීවිතේ මතක තියාගන්න. කෙනෙකුට ඔයා එක්ක ඉන්න ඕනේ නම්, කෙනෙකුට ඔයා එක්ක ඉන්නට ඕනේ නම්, ඔහු ඇය හේතු දහසක් සකසා ගන්නවා ඔයා එක්ක රැඳෙන්නට. ඒ වගේම කෙනෙකුට ඔයාව හැර යන්නට ඕනේ නම්, ඔයාගේ පැත්තෙන් ඔයා මොන කැපකිරීම කරන්න සූදානම් වුවත් හැර යන කෙනා හැර යන්නට එයාගේ පැත්තෙන් සාධාරණීකරණය කරගත් හේතු හදා ගන්නවා. ඒ කියන්නේ එයාට අනුව එයා සාධාරණීකරණය කරගන්නවා. ඉතින් ඒක අපි කොයිතරම් අහන්න ගියත් වැඩක් නෑ. අහන්න එයා කියන දේවල් වලින්, එයාගේ ප්‍රකාශ වලින් ඔයාගේ ලස්සන හදවත හිත පැරණ එක විතරයි වෙන්නේ. ඒ නිසා කෙනෙකුට යන්නටම ඕනේ නම් යන්නටදී ඔබ එතනින් සමුගන්න එක වඩා හොඳයි ඔයාගේ යහපත් පැවැත්ම උදෙසා. මගේ මිත්‍රයා, දැඩිව විශ්වාස කරන්න, ජීවිතේ සමහර දේවල් අහිමි වෙන්නේ නරකටම නෙවෙයි. ඒ සමහර අහිමිවීම් වල හොඳක්ද තිබෙන්නට පුළුවන්. හැබැයි ඒ ඌයේ හොඳටයි කියලා තේරුම් ගන්න නම් ඔයා තව ටික කලක් ජීවත් වී බලන්නට ඕනේ. හැබැයි ඔය ජීවත් වෙන කාලයේ ජීවත් වෙන්නේ දුකෙන් නම්, සියල්ල අතෑරලා නම්, ජීවිතේ පාවෙලා නම්, කලකිරිලා නම්, කරන දේමත් උද්‍යෝගයෙන් උනන්දුවෙන් කරන්නේ නැත්තම් කුණු ගොඩට කුණු එකතු වෙන වාසේ ඔයාගේ මුළු ආත්මෙම, ජීවිතේම, අනාගතේම කුණු ගොඩක් වෙන්න පටන් ගන්නවා. ඔයාගේ ජීවිතෙන් ගිලිහි ගිය අයට යන්නටදී ඔබට හිත හදාගෙන යලි ජීවිතයේ උද්‍යෝගයෙන් උනන්දුවෙන් පටන් ගන්නට පුළුවන් නම්, යම් කලක් ගියාට පස්සේ ඔබට දැනෙනවා උණුදේ උනේ නරකටම නෙවෙයි, එහි හොඳක්ද තිබෙන බව. මම පසුගිය දවසක දැක්කාර ගුවන්යානා කීපයක් අනතුරට ලක් වෙච්ච අවස්ථාවලදී එක පුජ්‍යලයක්, එක මගින් දෙදෙනෙකුට ඒ ගුවන්යානයට ගොඩ වෙන බැරිව තිබුණා. ඔයාලත් මේක සෝෂල් මීඩියා වල දකින්න ඇති. ඒ ගොඩ වෙන්න බැරුව තිබුණු මගියා ගුවන් තොටුපොළේ සිටි නිලධාරීන් සමග ගැටුම් පවා ඇති කරගෙන තිබුණා. ඔවුන් එනතුරු ගුවන්යානයේ තප්පර කීපයක්, විනාඩි කීපයක් රඳවා ගත්තේ නැති එක ගැන. එම ගුවන්යානය අතරමඟදී අනතුරකට ලක් වී එහි ගමන් කරපු සියලු දෙනා ජීවිතක්ෂයටපත් වුණා. ඒ විතර නැගගන්න බැරි වෙච්ච මගියා කිව්වේ, අම්මෝ මම පුදුම බේරුනේ ගුවන්යානයේ අනතුරකට ලක් වුණා කියලා දැනගත්තාම මගේ ඇඟපත වෙවුලන්න පටන් ගත්තා. හොඳ වෙලාවට ෆ්ලයිට් එක මිස් වුණේ කියලා. මිත්‍රයා, ජීවිතේ සමහර දේවල් වෙන්නේ නරකටම නෙවෙයි. පොඩි කලක් ඉඳලා බලන්න. වෙච්ච නරකේ හොඳක් තියෙන්නත් පුළුවන්. හොඳක්ද උනේ කියලා බලන්න. ඔයා ජීවත් වෙලා ඉන්නෝනේ. ඒක නිසා ඔබේ ආත්මය පාර ගන්න නැතුව, හිත රිද්ද ගන්න නැතුව, සමුගත් අයට සමුගන්නදී ඔබට ආදරය කරන්නන් සමග ජීවිතය ආරම්භ කරන්න.